අන්‍යංහසයෝ ඉතින් අද තමා මගේ channel එකට මම අප්ලෝඩ් කරන දෙවෙනි vlog එක කරන්නේ. අන්‍යංහසයෝ ඉතින් අද තමා මගේ channel එකට මම අප්ලෝඩ් කරන දෙවෙනි vlog එක කරන්නේ හදිස්සියෙන් කරන එකක්. හවස දැන් වෙලාව හවස 6 පහ වෙලා. කොරියාවට මේ දවස්වල හවස 6 පහ වුණාම වෙලාව 4:03 වගේ වෙලාව වගේ හොඳට එළිය වැටලා තිනවා. ඉතින් ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ අපි ආවා කම්පැනි 3 දෙනෙක් එක තව ළඟම පයින් එන දුර පන්සලක් තියෙනවා ඒක බලන්න. මොකද මේක වෙසක් මාසෙනේ. ඉතින් ලස්සනට වෙසක් කූඩු එල්ලලා ඒ දේවල් කරලා තියෙන නිසා හිතුණ බලන්න. ඉතින් කොරියාවේ වෙසක් දැකලා නැහැනේ. වැඩත් එක්ක හැමදාම යන්නත් බැරි වෙන නිසා ඉතින් අද ආවා පන්සලක් බලන්න. ඉතින් දිගට වීඩියෝ එක බලන්න. හරිම ලස්සන ලොකේෂන් එක. හරිම නිස්කලංකයි. ඉතින් වීඩියෝ එක බලන්න පුළුවන් විදිහට ලස්සනට vlog එක ගේන්නම්. බලන්න. බැලුව බැලමට හවස 3 වගේ වුණාට දැන් වෙලාව හවස 6ත් පහු වෙලා. ඉතින් කොරියාවේ මේ දවස්වල රස්නේ කාලෙට පෙරුම් පුරපරන ඉන්නේ. ඉතින් හවස 8 නෙවෙයි රැට වෙනකම් මෙහෙ එළියට ගිහිල්ලා එන්න පුළුවන්. මොකද හොඳට එළිය තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. ඉතින් බය නැතුව එළියට ගිහින් එන්න පුළුවන්. කොහොමත් කොරියාව ඇතුලේ බය වෙන්නම් දෙයක් නැහැ. මොකද ආරක්ෂාව අතින් අංක 1නේ. ඉතින් ගර්ල් කෙනෙක්ට උනන් පාරේ ගිහිල්ලා රෑ 12ට එකට හරි ගෙදර තනියෙන් එන්න කිසිම බයක් නැහැ. ලංකාවේ දැනුණු බය කිසි දෙයක් බය වෙන්න ඕනේ නැහැ, දැනෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අවුරුදු 23ක ගෑන් ළමෙක් විදිහට මම ඒක මෙහි උපරිම නිදහස විදිහට විඳිනවා. ඒක කියන්නම ඕනේ. ඉතින් පන්සල ඇතුළට යද්දිම මුලින්ම හම්බුනේ මෙහි තිබුණු ගන්ඨාරේ ඔය චූටි නෝටිස් එකක් දාලා තියෙන. ඉතින් ඒ නෝටිස් එකේ තියෙන විදිහට උදේ පූජාවට කලින් 28 වතාවකුත් හවස පූජාවට කලින් 33 වතාවකුත් හැරෙන්න මේ ගන්ඨාරේ මේ සීනුව නාද කරන්න බෑ. තව විශේෂ අවස්ථාවලදී පුළුවන් කියලා තමයි එතනේ ගහලා තිබ්බේ. ඉතින් අපි යනකොට හවස පූජාව පටන් අරගෙන නැහැ. හවස පූජාව තියෙන කීයටද කියලාත් මම දන්නේ නැහැ. ඉතින් බලන්නකො ලස්සන සම්පූර්ණ දැව කඳක් ගඳක් දරාගෙන තමයි ඉන්නේ. හරිම බරයි. අත තියලා බැලුම අල්ලලා බැලුම දැනුනේ මෙච්චර ලෝහ ගොඩක් කොහොමද උස්සගෙන ඉන්නේ. තාක්ෂණය ඇත්තටම මාරයි. ලස්සනට කරලා තිබුණා දැව පාවිච්චි කරලා. ඉතින් දැක්කම පුදුම හිතුණා. කට්ටිය ගොඩක් නෑ. මේ ඉතින් ලංකාවේ වගේ නෙමෙයිනේ. බෞද්ධ පිරිස අඩුයි. ඊට පස්සේ විවිධ ආගම් අදහන අය ඉන්නවා. ආගම් අදහන් නැති අය ඉන්නවා. එතකොට ඉතින් ඒ නිසා වෙන්නේ නැති හරිම නිස්කලංක පරිසරයක්. බැලුවම් පේනවනේ. ගස් කොළන් වට වෙලා හුඟක් ලොකු නැහැ. හැබැයි තියෙන ඒ සංස්කෘතික දේවල් නම් හුඟක් වටිනවා කියලා තේරෙනවා. හරිම ලස්සන කැටයම් ඊට පස්සේ ලස්සනට ඒ දේවල් කරලා තියෙන විදිහ නම් ඇත්තටම හිතාගන්න බැරි තරම් ලස්සනයි. මොකද අපේ ඇස් වලට කොහොමත් අලුත්නේ. මොකද ලංකාවට වඩා හාත්පසින්ම වෙනස් ගතියක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් කොරියාවේ මේ වගේ තැන් තව ගොඩක් ඇති. තාම පුංචි තැනක්නේ. පටන් ගත්තේ පුංචි තැනක්. ඉතින් බලමු කොරියාවේ ඉන්නකම් අපිට කොච්චර දේ තැන්වල ඇවිදින්න පුළුවන් වේද. ඇත්තටම ඔයාලත් කොරියාවට ආවොත් කාමරේට වෙලා ඉන්න එපා. චුට්ටක් ඇවිදලා මේ නිදහස මේ පරිසරය විඳින්න. අවසානයේ ඉතුරු වෙන්නේ මේ මතක විතරයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. අලුත් දෙයක් හම්බුණා. කවදාවත් අහලා නැති දෙයක්. මේක පෙන්නන්න. මේ තියෙන ඉටිපන්දම්. ඊට පස්සේ චෝ කියන්නේ ඉටිපන්දමට. එතකොට චෝ කියන්නේ පොඩි ඉටිපන්දම් කියන්නේ ප්‍රමාණයෙන් පොඩි වගේ එකක්. ඊට පස්සේ ඒ පොඩි ඉටිපන්දමක් මාන්නෝන් එකක් වෙනවා. මාන්නෝන් එකක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 2000කට වඩා චුට්ටක් වැඩි. ඊට පස්සේ ඒ ඉටිපන්දම දවස් 3ක් පත්තු වෙනවා. ඊට පස්සේ ඒකෙම තියෙනවා තේජෝ ඊමාන්නෝන් වෙනවා. ඒ කියන්නේ මාන් දෙකයි. ඒ කියන්නේ රුපියල් 4500ක් 5000කට කිට්ටු වෙනවා. දවස් 6ක් ඒ ඉටිපන්දම පත්තු වෙනවා. තාම පත්තු කරන්න පටන් ගත්තේ නැහැ. පත්තු කරන්න පටන් ගත්ත පස්සේ අපිත් එක්ක
එකක් අරගෙන පත්තු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඇත්තටම පුදුමයි නේද? මම්මගේ ජීවිතේට පළවෙනි වතාවට තමයි එහෙම දෙයක් ඇහුවේ. සෝචෝ තේජෝ ඉගෙන ගන්න අයටත් හොඳයි. කොරියන් එක්සෑම් ලියන අයට වඩා චෝ කියලා දැනගත්තෙත් මං දැනගත්තෙත් ෆස්ට් ටයිම්. චෝ ඉටිපන්න. චූටි කාලේ හවස 6ට නැත්නම් 6:00ට ජාතික රූපවාහිනියේ තිබුණ සුජාත දේනි බලද්දි මතකද රජමාලිගාවල ඒ වහල ඒ තිබිච්චි විදිහ දැන් මගේ ඇස් දෙකට ඇත්තටම දකින්නකොට ඇත්තටම මාර ආසාවක් දැනෙන්නේ. ඇත්තටම මම දැන් ඉන්නේ කොරියාවේ ඒ පුංචි කාලේ දැකපු ලස්සන දේවල් ආසාවෙන් දැකපු දේවල් දැන් ඇත්තටම ඇස් දෙකෙන් දකින්න පුළුවන් කියලා දැනනකොට ඇත්තට හිතට ලොකු සතුටක් දැනෙනවා. කවදාවත් මං හැමදාම පුදුම වෙනවා වගේ මම දකින්න හැම පාරම හැම වතාවෙදිම එක විදිහටම පුදුම වෙයි කියලා මං හිතනවා. ඉතින් අමුතු දේවල් ගොඩක් දැක්කා. මෙතෙන්ද දැකපු අමුතු දෙයක් තමයි හැම පිරිමහසේ නමකටම මොකක්කෝ කාසියක් නැත්තම් පොඩි මුතු ඇට වලලක් අනේ වගේ එකක් තියලා තිබ්බා. මම දන්නේ නැහැ ඒක හේතුව මොකක්ද කියලා. ටිකක් කළා කල්පනා කරලත් බැලුවා. සමහර විට ප්‍රාර්ථනාවක් මොකක් හරි වෙන්නේ නැති කියලා හිතුණා. ඇයි කියලා හිතා ගන්න බැරි වුණා. අහන්න කෙනෙක් හිටියෙත් නැහැ ඉතින්. ඒ නිසා ඔළුවේ ප්‍රශ්න ගොඩක් තියාගෙන එනව හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුණ නැහැ. ඇත්තටම අමුතු දේවල් අපි කවදාවත් ලංකාවේදී නොදකින දේවල් කියලා හිතුණා. ඇත්තටම ඉතින් සංස්කෘතිමය වශයෙන් තැන් වලදී වෙනස් වෙන අපූර්ව මරු. මේක හිතන තරම් දිග බ්ලොග් එකක් වෙන එකක් නැහැ. මොකද පෙන්වන්න කියලා ලොකු අපසරියක් මෙතන නැහැ. සාමාන්‍ය පොඩි දේවල් ටිකක් තියෙන. උනට ශ්‍රී ලාංකිකයෝ වෙච්චි බෞද්ධ වෙච්චි අපි හැමෝටම මේව ගොඩක් වටිනවා. මම දන්නේ මට නම් හරිම වටිනවා. මගේ ඇස් දෙකට දැනෙන දේ කියා ගන්න බැරි තරම් කියලා මම හිතනවා. ඉතින් ඒ දේ බෞද්ධයෙක් වෙච්චි ඔයාලා බලනකොට ඔයාලටත් ඒ දේ දැනෙයි කියලා හිතනවා. මොකද වෙන රටක ලංකාවේ නොවන රටක අපේම ආගම මෙච්චර ලස්සනට මෙච්චර නිදහසේ විඳින්න තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද ඒක අපේ බුදුරජාණන් වහන්සේ අදහන මිනිස්සු විදිහට අපිට ලැබෙන ගෞරවයක් කියලා මම හිතනවා. ප්ලෑන් කරලා ආපු නැති ගමනක් නිසා හදිස්සි විනාඩි පැය භාගයට ලෑස්තිලා ආපු ගමනක් නිසා මෙතන මොන වගේ ඉතිහාස කතාවක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. ලස්සන ඉතිහාස ගත කතාවක් මෙතනත් ඇති. මොකද මේ වටපිටාව බැලුවට පස්සේ මොනවා හරි කතාවක් ඇති. අපේ බෞද්ධ දේවල් බෞද්ධයෝ විදිහට ඉතින් අපි යන හැම සිද්ධාස්ථානයකටම ඒ වගේ ලස්සන කතා ගොඩක් තියෙනවානේ. මම විශ්වාස කරනවා මෙතනටත් මොකක් හෝ කතාවක් ඇති. තිබුණා හෝ නැතා හරිම ලස්සන හිත නිවන තැනක්. කොරියාවට ආවට පස්සේ මම හිතන්නේ හිතට මේ වගේ නිදහසක් දැනෙන තැනකට ආපු පළ ෆස්ට් ටයිම් කියලා හිතනවා. අනිත් හැම තැනකම කවුරු හරි හිටියා ഘോഷාකාරී හැබැයි මෙහි එහෙම නෑ කියලා හිතනවා. ඉතින් ලස්සන පරිසර හදලා ඊට පස්සේ මේ කළමනාකාරීත්වය මේ වගේ අපේ ආගමට මේ වගේ මේ තියෙන වටිනාකම කියලා නිම කරගන්න බෑ. ඉතින් අපිත් අපේ රටේ දේවල් පරිසම් කරගන්න ඕනේ. අපිට ආවේ නිකුණ දේවල් අපි පරිසම් කරගන්න ඕනේ. ඉතින් හිතට දැනෙන දේ කියාගන්න බැරි තරම් සතුටක්. මේ ලෝකේ කොච්චර වෙනස්කම් තියෙනවද, වෙනස් දේවල් තියෙනවද? අපි බුදුදහම විශ්වාස කරන විදිහටද මේගොල්ලෝ ඒ දේවල් අදහන්නේ කියලා හිතන්න පුළුවන්. ප්‍රශ්නයක් ගැන දැන් තියෙනව නේද? ඉතින් බලන්න වෙසක් කූඩුවක් ගත්තම ඒ හැම වෙසක් කූඩුවකම ගහලා තිබ්බ පුජනින් ඔසිනිනල් කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදුණු දවස. ලස්සනයි නේද? හැබැයි ඉතින් අපේ ලංකාවේදී අපි ගෙදර අයත් එක්ක එකතු වෙලා අටවට්ටමක් හදලා සවරන් කොලාල අරගෙන අලවන එක තරම් ලස්සන නෑ කියලා හිතුණාදෝ. රටින් රටට වෙනස් නේ. ඉතින් ඇත්තටම මේ අත්දැකීම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති අත්දැකීම් වෙයි. කවදාවත් අමතක නොවන අත්දැකීම් ගොඩක් එකතු කරගෙන තමයි මගේ නම් ලොකුම ආසාව. ඔයාලා දන්නවනේ මේ ගෙවෙන්නේ කොරියාවේ පොම් එක. ඒ කියන්නේ වසන්ත කාලේ පටන් ගන්න තියෙන්නේ. සීතල අඩුයි රසනට පුරුදු වෙන ගමන් ඉතින් මං මෙහි පොම් එකේ දැකපු ලස්සනම දේ පොම් එකට පිපෙන්නේ මල්නේ. ඉතින් මෙහි දැකපු ලස්සන ඒ දේ තමයි මෙහි කැලයක් ගත්තොත් තියෙන එක එක 아무තු ලස්සන මල් බලන්නකො. මෙතන නම් පේන්න තියෙන අඩුයි. ඒ වුණාට
බ්ලොග් එකක් කරන නිසා බලන්නකෝ. ඒ කියන්නේ මල් තියෙන්න ඕනේ තැනක් නෑ. දැන් ලංකාවේදී මම එහෙම දැකලා තියෙන අඩු නිසා ඉතින් මට අලුත් ඇති. සමහර නුවර පැතිවල ඒ පැතිවල ලස්සන මල් තියෙනවා. ඉතින් අපි ඉන්න පැතිවල ටිකක් අඩු නිසා ඉතින් ඒක ටිකක් විශේෂයි කියලා හිතුණා. ඒකයි කිව්වේ. ඉතින් බලන්නකෝ මෙහෙම නෙවෙයි හැම තැනම කියන්න බැරි තරම් මල් තියෙනවා. මම වීඩියෝ එකට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඇටච් කරන්නම්කෝ ලස්සන මල් තියෙන ටිකක් අපේ ඒ කියන්නේ අපි ඉන්න තැන පොඩි ක්ලිප් එකක් ඇඩ් කරලා පෙන්නන්නකෝ. එතකොට තේරෙයි කොච්චර ලස්සනද කියලා. මල් වල නම් දන්නේ මල් මොන වගේද කියන්න දන්නේ ඒ තරමට ලස්සනයි. ඒ කියන්නේ මෙහි වසන්ත කාලේ පුදුම තරම් ලස්සනයි. හරි කාල පරසය ටිකක් අඩුයි. සිතල කාලෙට වඩා ටිකක් ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් ඒ වුණාට ලස්සනයි. ඉතින් කොරියාවට එන්න හිතාගෙන ඉන්න හැමෝටම බලන්න ඕනේ. ලස්සන කාලයක් තමයි හිම වගේම බලන්න ඕනේ ලස්සනම කාලයක් තමයි මල් පිපෙන කාලේ වසන්ත කාලේ. ඉතින් ඔයාලා આવොත් අනිවාර්යයෙන්ම මේ අත්දැකීම් ඔක්කොම ගන්න. ජීවිතේට අත්දැකීම් තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. අත්දැකීම් නැති ජීවිතයකින් වැඩක් නැහැනේ. ඉතින් ඔයාලා tie අත්දැකීම් ගන්න. මල් බලන්න මං වගේ ආසරම ඉන්නවා නම් විභාගෙ ලියලා කොරියාවට එන්න. මං හිතනවා සබහාදහමත් එක්ක මම ගොඩක් බැඳිලා කියලා. ඉතින් ඒ නිසා මල් දැක්කත් ගහ කොළ දැක්කත් මට දැනෙන දේ නිතරම කතා කරන එක නම් ඔයාලට වදයක් දෝ කියලාත් හිතෙනවා. ඒත් ඉතින් අහන් ඉන්න වෙනවා. වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් මෙහි ස්වභාව සෞන්දර්යය නම් ලංකාව මතක් කළා දෝ කියලාත් හිතුණා. මේ තැනට ගියාම පන්සලක් හිත නිවන තැනක් හරියටම කියාගන්න බැරි තරම් නිදහසක් දැනුන තැනක්. ඉතින් විවිධ නොදකපු දේවල් එක්ක ආස හිතුණා. නිදහසක් දැනුණා. කිව්වොත් ඇත්තටම හරි. එක එක දේවල් මේගොල්ලෝ ප්‍රාර්ථනා කරන විදිය, වන්දනාමාන කරන විදිය ඇත්තටම වෙනස්. ඇත්තටම මේකට ඇස් අදාහ ගන්න බැරි තරම් වෙනසක් දැනුණා. බලන්නකෝ මේගොල්ලෝ අපි වඳින විදියට නම් නෙවෙයි 3 වතාවක් নমස්කාර කරනවා. හරිම ලස්සනයි. ඒගොල්ලෝ අපි බෞද්ධ විදියට වඳින විදිහට නෙමෙයි මේගොල්ලෝ ඒගොල්ලන් ආචාර පුදසත්කාර කරන්න කියලා මගේ ඇස් දෙකටම මම දැකගත්තා. ඉතින් ඒවා වටිනවා කියලා හිතනවා. මොකද ඇත්තට මේම දැක්කම මටත් හිතුණා එහෙම ආචාර කරන්න තියෙනවා නම් වඳින්න තියෙනවා නම් හොඳයි දෝ කියලාත්. ඒත් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදිහට අපේ සිතුවිල්ල තමයි හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ. ඒක මතයි කර්මය රඳා පවතින කියලා මම විශ්වාස කරනවා. 이තින් පින් කරන්න ගොඩක් දේවල් ඕනේ නෑ නේද? 여기 보자. 아, 소원을 썼네. 그리고 여기에 본인 이름 쓰고 여기다가 이름 했어요? 예, 했어요. 다 아, 그럼 여기 이제 초를 켜서 예. 저기다 키면 됩니다. 이름 조금 알아주세요. 예? 이거는 이제 한국에서는 이제 그 자기 나이에 맞는 동물이 있어요. 동물. 그리고 12가지 이제 동물을 이제 다 쓰는 건데, 뭐, 외국 분이니까 굳이 그렇게 안 쓰고 그냥 본인 이름과 본인 소원, 이게 이제 유시. 네, 그거 쓰시면 감사합니다. ඒ තමයි හිටියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඉතින් ඒ කිව්වේ අර මම මුලින් කිව්වේ ඉටිපන්දමක් ගැන. ඉතින් අපිත් ගත දවස් 6ක් පත්තු වෙන ඉටිපන්දමක්. ඉතින් ඒකේ අපේ ප්‍රාර්ථනාවක් ලියලා ඒකේ අලවලා ඊට පස්සේ ඔය තියෙන තැන තියන් තමයි තිබ්බේ. ඉතින් ඔය තියෙන ඉටිපන්දම් පේනවද භාගයක් පත්තු වෙලා. එතකොට දවස් 6ක් තිස්සේ අපේ ඉටිපන්දම් පත්තු වෙනවා. ඇත්තටම ඒක නම් හිතටත් අමුතු දෙයක් තිබ්බ. මොකද ප්‍රාර්ථනාව ලියලා ඒක පත්තු කරන එක ලස්සනයි නේද? ඒක හදවතට දැනෙනවනේ. අනේ තව දවසක් පත්තු වෙනවනේ. අපේ ප්‍රාර්ථනාව, අපේ ආදරණීය මතක් කරලා, අපේ ජීවිත කතාවේ අපිට ඕන දෙයක් මතක් කරලා. ඇත්තටම ඒක අලුත් අත්දැකීමක් වුණා. මම ඒ අත්දැකීම නම් හරිම කැමතියි. බලන තැන හැම පැත්තෙම තිබ්බේ අලුත් දේවල්. ඉතින් අපි අවසානයේටම ගියේ විහාරයට. විහාරය ඇරලා තිබ්බේ නැහැ අපි මුලින් එනකොටම. ඉතින් අවසානයේට එන්න පොඩි වෙලාවකට කලින් තමයි විහාරය ඇතුළට ගියේ. ඉතින් ඇත්තටම විහාරයට අඩිය තිබ්බ ගමන් මට හිතෙන්නේ මම දිව්‍ය ලෝකෙට ගියාදෝ කියලා. ඉතින් ජීවිතේ මේ වගේ අත්දැකීම් ලැබෙන එක නම් ජීවිතේට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඉතින් පුදුම තරම් ලස්සනක් තිබ්බේ. හිතනින් වෙන ලස්සන පරිසරයක් හදලා තිබුණා. ඉතින්
ඇත්තටම මේ දේවල් අපේ ඇස් වලින් දකින්න මගේ ඇස් වලින් දකින්න මං වාසනාවන්ත වුණාදෝ කියලා මට දැනුනේ ලොකු සතුටක්. ඉතින් ඒ සතුට හැමෝටම ලැබෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අලුත් දේවල් තිබ්බා. අපේ බුදුරජාණන් වහන්සේගේ දැන් අපි රටින් රටට බුදුරජාණන් වහන්සේගේ පිළිම නිර්මාණයත් වෙනස්නේ. ඉතින් ඒ දවලුත් අලුත් වෙනවා. ඔය තියෙන්නේ ගිලම්පස බුද්ධ පූජාව තමයි මං හිතන විදිහට තිබ්බේ. ෆොටෝස් වල ඉන්නේ පන්සල බාර ඉන්න කවුරු හරි අයගේ ෆොටෝස් කියලා ඒ තිබුණ විදිහෙන් තේරුම් ගත්තා. ඊට පස්සේ ඔය ලස්සනට වීදුරු ඇතුලේ ඉන්නේ සම්මරු පාලක. එතකොට සම්මරු පාලක සමහර විට එක එක හේතු හිතුණා. මොකද මෙතන එක්ස්ප්ලেইন කරලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් අපි තේරුම් ගත්ත දේවල් ටිකක් තමයි කියන්නේ. හරිද වැරදිද දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මං හිතන්නේ මොනවා හරි එක්කෝ පන්සලට දෙයක් කරලා දීප දෙයක් හරි නැත්නම් අපි ප්‍රාර්ථනාවක් මොනවා හරි කරපු දෙයක් හරි එහෙම දෙයක් වෙන්නේ නැති කියලා හිතුණා. මං හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ඉතින් කොරියාවට ආවොත් එන්න ලැබෙන්න ඕනේ. ඔයාලා හැමෝටම ආසාවෙන් ඉන්න හැමෝටම එන්න ලැබෙන්න ඕනේ. ආව දවසක අනිවාර්යෙන් මේ අත්දැකීම් හැමදේම අරගෙන ජීවිතේ අත්දැකීම් ගොඩක් ජීවිතේට එකතු කරගන්න, මතකයන් ගොඩක් පුරව ගන්න. මොකද මේ ජීවිතේ හැමදාම තියෙන එකක් නෙමෙයිනේ. ඉතින් මේ වීඩියෝ එක ලස්සනට එන්ඩ් කරන්න කියලා ක්ලිප් එකක් ඇත්තටම අරගෙන නැහැ. ඉතින් මේ වීඩියෝ එක කළේ හරිම හදිසියෙන් මේ හිටිය මේ ලැස්සුන මේ ආවා වගේ වීඩියෝ එකක් තමයි මේක. ආසීතන ඔය vlog එකකින් හැමෝටම පෙන්නන්න. ඒ නිසා vlog එකක් කළා. කොරියාවට එන්න බලාගෙන ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ එන්න ඇවිල්ලා වැඩ කරනවා වගේම සල්ලි ගොඩක් හොයනවා වගේම ජීවිතේ විඳින්න ලස්සනට ජීවිතය හදා කරගන්න හැබෑ කරගන්න හදාගන්න හැමෝටම ජය වෙන්නනේ. ගිහින් එන්නම් ටටා බයි.